යාළුවනේ අද ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙන්ට තියෙන ලොකුම හීනයක් තමයි තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න එක. හැබැයි ඔයා දන්නවද ලංකාවේ පටන් ගන්න බිස්නස් වලින් 90%ක්ම මුල් අවුරුද්ද ඇතුළත වැහිලා යනවා. ඒකට හේතුව එයාලට බිස්නස් කරන්න සල්ලි නැති එක නෙමෙයි. බිස්නස් එකක් පටන් ගන්න කලින් දැනගත යුතු මූලික රහස් ටික දන්නේ නැති එකයි. ඉතින් ඔයත් කවදා හරි බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් අසාර්ථක වෙන්නේ නැතුව ඒක සාර්ථක කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් අපි බලමු. මුලින්ම මතක තියාගන්න බිස්නස් එකක් කියන්නේ නිකම්ම කඩයක් දාලා බඩු විකුණන එකක් නෙවෙයි. බිස්නස් එකක් කියන්නේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නයකට දෙන විසඳුමක්. ඔයා පටන් ගන්න බිස්නස් එකෙන් මිනිසුන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් විසඳෙනවා නම් මිනිස්සු ඔයාට සල්ලි දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසා බිස්නස් එකක් ගැන හිතන්න කලින් මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ මොනවද කියලා හොයන්න. ඊළඟ වැදගත්ම දේ තමයි ලොකුවට හිතන්න. හැබැයි හැමතිස්සෙම පොඩියට පටන් ගන්න. ගොඩක් අය බිස්නස් පටන් නොගන්නේ ලොකු සල්ලි නැහැ කියලා. හැබැයි ව්‍යවසායකයෝ කරන්නේ ලොකු හීනයක් හිතේ තියාගෙන තමන් ළඟ තියෙන පොඩිම මුදලෙන් වැඩේ පටන් ගන්න එකයි. ලොකු කඩකාම්බර ලොකු මැෂින් ගන්නකම් ඉන්න එපා. අදම ඔයා ළඟ තියෙන ප්‍රමාණයෙන් පොඩියට පටන් ගන්න. ඊට පස්සේ ඔයාගේ පාරිභෝගිකයා ඒ කියන්නේ කස්ටමර් කවුද කියලා හරියටම දැනගන්න ඕනේ. ලෝකයේ ඉන්න හැමෝටම එකපාර බඩු විකුණන්න බෑ. ඔයාගේ නිෂ්පාදනය මිලදී ගන්නේ තරුණ අයද, පාසල් යන ළමයිද, නැත්නම් ගෙදර ඉන්න අම්මලාද කියලා හරියටම හඳුනා ගන්න. ඒ අදාළ පිරිස ගැන විතරක් හිතලා ඔයාගේ බිස්නස් එක ප්ලෑන් කරන්න. අනික තමයි බිස්නස් එකේ ලාභය විතරක් නෙමෙයි. කෑෂ් ෆ්ලෝ එක ඒ කියන්නේ බිස්නස් එක ඇතුලේ සල්ලි එන සහ යන පාලනය කරගන්න එක ඊට වඩා වැදගත්. බිස්නස් එකක් වැහෙන ලොකුම හේතුව තමයි මේ කෑෂ් ෆ්ලෝ එක නැති වෙන එක. පොත්වල ලාභය තිබ්බට වැඩක් නැහැ. අතේ සල්ලි නැත්තම් බිස්නස් එක ඉස්සරහට කරන්න බෑ. ඒ නිසා මුල් කාලයේදී ලැබෙන හැම සල්ලි භාගයක්ම පරිස්සමෙන් පාලනය කරන්න. අන්තිම වගේම වටිනාම දේ තමයි බිස්නස් එකක් කරද්දී වැරදීම් පාඩු ලැබීම් කියන දේවල් සාමාන්‍යයි කියන එක හිතට ගන්න. වැරදෙන හැම වෙලාවකම බිස්නස් එක අතහරින්නේ නැතුව ඒ වැරදුනේ ඇයි කියලා ඉගෙන ගන්න කෙනා විතරයි අන්තිමට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම දිනන සුපිරි බිස්නස් එකක් ගොඩනගාගන්නේ. ඉතින් මේ කරුණු ගැන ඔයා මොකද හිතන්නේ? ඔයා පටන් ගන්න ඉතින් ඉන්න බිස්නස් අදහස මොකද්ද කියලා පළවෙන් කමෙන්ට් කරන්න. මේ වගේ බිස්නස් එකක් සාර්ථකව පියවරෙන් පියවර කරන්නේ කොහොමද කියලා ඉදිරියටත් ඉගෙන ගන්න. අපි බිස්නස් කරමු channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක වටිනවා නම් like එකක් දාලා යාළුවන්ට share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය වේවා.